welcome to my YouTube channel. ඉතින් අද අපි යන්නේ නම් කලින් plan කරලා යන ගමනක් නෙමෙයි. ආස දැක්කම තේරෙනවා වෙහිකලවරකුත් එක්ක තමයි අපි මේ ගමන යන්න ලෑස්ති වුණේ. ගොඩාක් ලස්සන පරිසරයක්. ඉස්සරහට බලා ගන්න පුළුවන්. දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. guys මේ පැත්ත නම් මාරම ලස්සනයි. කොළ පාට පිරුණු ලෝකයක්. මං කිව්වේ නෑනේ ඔයාලට මං අද කොහෙද යන්නේ කියලා. අද අපි යන්නේ ඇල්ගම ඇල්ල බලන්න. ඔයා මේ පැත්තට එනවා නම් නුවරපාර නිට්ටඹ ඉඳලා කිලෝමීටර් 11ක් අත්තනගල්ල පැත්තට ඇවිල්ලා අල්ගම කියන ගමේ තමයි මේ ලස්සන ඇල්ල තියෙන්නේ. කොළඹ ඉඳලා එනවා නම් නිවාඩුවක් ගත කරලා ටිකක් නාලා කරලා ෆ්‍රී එකේ ඉඳලා යන්න මේක ලස්සන ප්ලේස් එකක්. ඔයා Google Map එක දාගෙන ආවොත් ඔයාට මේ තැනට පහසුවෙන් ළඟා වෙන්න පුළුවන්. guys අපි ආපු vehicle එක අපි උඩ පාක් කරලා parking house එකක් තියෙනවා. එතනට රුපියල් 100ක් වගේ දීලා අපි ටිකක් පල්ලෙහාට පයින් ඇවිදගෙන ආවා. තව අපිට මීටර් 25ක් වගේ තියෙනවා මෙන්න මේ පාරේ ඉස්සරහට යන්න. ඉතින් අපි ගිහිල්ලා බලමු. මාර්ම කෝල් පරිසරයක් තමයි තියෙන්නේ. හොයලත් එන්න. guys මෙතන ඇල්ල කියලා කියනකොට මම හිතේ උඩින් ඔද්දිය පාරක් උඩින් වතුර පාරක් වැටෙනවද කියලා. එහෙම නෑ. මෙතන මේ ගලාගෙන යන දිය පාරක් තමයි තියෙන්නේ. ඉතින් නාන කරන්න පුළුවන් මෙතන. අපි මේ පාර දිගේ ටිකක් ඉස්සරහට යමු. ලස්සන ප්ලේස් එකක් තියෙනවා. අපි බලමු ගිහිල්ලා. මාරම නිස්කලංක පරිසරයක් තමයි guys මෙතන තියෙන්නේ. හිතටත් මාර නිදහසක් දැනෙන්නේ. ඉතින් මේ ගස්වල ගිහිලා තියෙන වැල් ඒවත් මාරම ලස්සනයි. මේ අපිට ලස්සන යාළුවෙකුත් හම්බුණා. guys ඔයාලට මෙතනට එක දවසින් ඇවිල්ලා යන්න පුළුවන්. දැන් මේ මම ඉන්න තැන මෙන්න මේ හරියට කියන්නේ කලදිය වගන කියලා. ඉස්සර කාලේ නම් මෙතන බෙලි ගන්නවා කියලා තියෙනවා. ඉතින් ඔයාලා නාන්න කරන්න එනවා නම් බොහොම පරිස්සමින් ඉන්න. අපි නම් ගියේ වතුර වැඩි දවසක්. වැස්සත් ආවා. පරිස්සමට නාල කරලා යන්න. guys මේ පරිසරය අපි තවත් පිරිසකට බලන්න පුළුවන් වෙන විදිහට රැකගමු. ඔයාලා මෙතන එනවා නම් ඔයාලා අරන් එන දේවල් ආය අපව අරන් යන්න.